පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2024 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තොරතුරු තාක්ෂණ විෂය හදාරන ශිෂ්‍යයන් වෙනුවෙන් සකස් කරපු අවසාන වාර පරීක්ෂණයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරමු. ඒකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගුණාත්මක තොරතුරක කාලීන බවට අදාළ අයත් වන්නේ කුමකින්ද? ප්‍රශ්නේ අහන විදිය පොඩි වැරද්දක් තියෙනවා. වාක්‍ය අහන විදිය තේරෙන්නේ නැති ගතියක්. ඒ වුණත් ප්‍රශ්නේ අපි බලමු. මේ කියන්නේ අත්‍තරම මේ දීලා තියෙන වගන්ති හතරෙන් කාලීන බවට තොරතුරක කාලීන බවට අදාළ වෙන වගන්තිය මොකක්ද කියන එකයි මෙයාලා මේ අහන්නේ. එතකොට සමන්ගේ රැකියා ඉල්ලුම් පත්‍රයේ ඔහුගේ ඉහළම අධ්‍යාපන සූත්‍රක මේක කාලීන බවක් නෙමෙයි. එහෙනම් ඒ උත්තරේ වැරදි. ජනිතගේ උස ලබා ගැනීමේදී ඔහුගේ උස අඩි සහ අඟල් වලින් ලබා ගැනීම ඒකත් වැරදි. පුද්ගලෙක්ගේ උස මේ වෙනස් වෙන මනින්න පුළුවන් තරමට දවසින් දවස සතියෙන් සතිය වෙනස් වෙන එකක් නෙමෙයි. අපස සාමාන්‍ය පෙළ විභාගයේදී දිස්ත්‍රික් සාමාන්‍ය පෙළ විභාගයේ දිස්ත්‍රික් ප්‍රථමයාගේ නම දිස්ත්‍රික් ප්‍රථමයා කියන එක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. එතකොට මොන අවුරුද්දේ දිස්ත්‍රික් ප්‍රථමයාද කියන එක හරි වැදගත්. ඒක කාලීන බවට හරියන උත්තරේ වෙන්නේ. එතකොට කාලීන බවට කියන එකට හරියන උත්තරේ වෙන්නේ මේ තුන්වෙනි උත්තරේ. ඊට පස්සේ දෙක ගමු. තුන්වන පරම්පරාවේ පරිගණක වල ලක්ෂණයක් වන්නේ තුන්වන පරම්පරාවේ පරිගණක වල ලක්ෂණයක් වන්නේ කිව්වම මෙතන තියෙනවා පළවෙනි උත්තරේ චිත්‍රක අතුරු මුහුණත් සමග මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීම. චිත්‍රක අතුරු මුහුණක් කියලා කියන්නේ GUI. එතකොට GUI හඳුන්වලා දුන්නේ ඇත්තටම හතරවෙනි පරම්පරාවේ. එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත හඳුන්වා දීම. විශාල පරිමාණය නැත්නම් විශාල ප්‍රමාණය කියන එක ඇත්තටම මේක වැරදි. ප්‍රමාණයෙන් විශාල වෙනවා කියන එකයි පරිමාණයෙන් විශාල වෙනවා කියන එකයි දෙකක්. මෙතන ප්‍රමාණයෙන් විශාල වෙනවා කියන එක නෙමෙයි පරිමාණයෙන් විශාල වෙන්න ඕන. ප්‍රමාණයෙන් විශාල වෙනවා කියන්නේ මුලින් තිබ්බ CPU එක එන්න දිග වර්ගඵලයේ වැඩි වෙවි එන්න ඕනයි කියන එක. එහෙම එකක් නෙමෙයි වෙන්නේ. CPU එක ඇතුලේ තියෙන ට්‍රාන්සිස්ටර් සංඛ්‍යාව වැඩි වෙන එකක් තමයි වුනේ. ප්‍රමාණයෙන් කුඩා වෙන ගමන් පරිමාණයෙන් විශාල වුණා. එතකොට එතන මේ වචනේ වැරදි. වචනේ වැරද්ද අපි පැත්තකට දැම්මා. විශාල ප්‍රමාණය අනුකලිත පරිපත කියලා කියන්නේ large scale IC කියන එක LSI කියන එක. large scale IC ආවේ අත්‍තරම ඒ හතරවෙනි පරම්පරාවේ. IC නම් තුන්වෙනි පරම්පරාවේ. මෙතන විශාල කියන එකින්ද මේ උත්තරය අපිට ගන්නත් බෑ. ඊට පස්සේ Unix මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීම. Unix කියලා කියන්නේ CLI command line interface මෙහෙයුම් පද්ධතියක්. මේක multi user multitasking operating system එකක්. තාමත් පාවිච්චි වෙන එකක්. ඉතා වැදගත් operating system එකක්. මේක ඇත්තටම වැඩ කරන්න පටන් ගත්තේ තුන්වෙනි පරම්පරාවේදී නෙමෙයි. තුන්වෙනි පරම්පරාවේදී මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දුන් බව ඇත්ත. ඒවා CLI එහෙම නැත්නම් command line කියන එකත් ඇත්ත. Unix command line බවත් ඇත්ත. හැබැයි Unix මෙහෙයුම් පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ හතරවෙනි පරම්පරාවේ. ඒක මේ 10 වසර අච්චු පොතේ තියෙනවා. හතරවෙනි පරම්පරාව යටතේ Unix මෙහෙයුම් පද්ධතිය දාලා. එතකොට මේ උත්තරෙත් වැරදි. මේ උත්තරෙත් වැරදි. ඊට පස්සේ හතරවෙනි උත්තරේ ගත්තොත් එimhe යතුරු පූර්ව හා මූසිකය හඳුන්වා දීම. මූසිකය කියලා කියන්නේ GUI මෙහෙයුම් පද්ධතියත් එක්ක වැඩ කරන එකක්. එහෙමනම් මූසිකය හතරවෙනි පරම්පරාවට අයිති වෙනවා. යතුරු පූර්ව නම් තුන්වෙනි පරම්පරාවේ. එතකොට නමුත් මේක එකක් වැරදි එකක් හරි නිසා අපිට හතරවෙනි උත්තරෙත් ගන්න බෑ. එතකොට දෙවෙනි ප්‍රශ්නෙට උත්තරයක් නෑ. සියලුම උත්තර ඒ කියන්නේ ළමයාට එතන chance එකක් ලැබෙනවා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ ගත්තොත් තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ AE 16 පාදයේ සංඛ්‍යාවක් 1 2 7 8 පාදයේ සංඛ්‍යාවක්. මේක දශමය සංඛ්‍යාවක්. ඒ කියන්නේ මේකට සමාන දශමයේ සංඛ්‍යාව මොකක්ද කියලා අහන්නේ. AE කියලා කියන්නේ සද්දශමය එකක්. අපි බලමු මේක කීයද කියලා. AE මෙතන E කියලා කියන්නේ 16 බිංදු ඒවා. E කියන්නේ 16 බිංදු ඒවා. A10 B11 C12 D13 E14 16 බිංදු ඒවා 14ක් තියෙනවා. එතකොට ඒකට එකතු වෙන්න ඕන මොකද්ද? A කියලා කියන්නේ 16 එක ඒවා 16 එක ඒවා තියෙනවා කීයක්ද? 10ක්. එතකොට මේ ටික ගත්තාම 16 එක ඒවා කියන්නේ 16 ඒවා 10ක් කියන්නේ 160යි. ඒකට එකතු වෙනවා 16 බිංදු ඒවා කියන්නේ එක ඒවා 14ක් කියන්නේ 14යි. එතකොට උත්තරේ වෙනවා 174 10 පාදයට. එතකොට සද්දසමේ සංඛ්‍යාවට සමාන සංඛ්‍යාව වෙන 174 පිළිවෙලින් ගත්තොත් අපි මේක පිළිවෙලින් කියලා නම් අහන්නේ නැහැ. නමුත් අපි පිළිවෙලින් ගමු. පිළිවෙලින් ගත්තොත් 174 තියෙන්නේ දෙවෙනි උත්තරේ. එහෙනම් අපි ඊළඟට බලන්න වෙනවා මේකේ මොකද්ද 1 2 7 8 පාදයට ඒකත් ගන්න වෙනවා 1 2 7
මෙතන තියෙන්නේ 8 බිඳුවේවා 7යි. ඒකට එකතු වෙන්න ඕනේ 8 එකේවා 2ක් තියෙනවා මෙතනින්. ඊට පස්සේ ඒකට එකතු වෙන්න ඕනේ 8 දෙකේවා 1ක්. එතකොට 8 දෙකේවා කියන්නේ 64 ඒවා 64 ඒවා 1යි කියන්නේ 64යි. 8 එකේවා කියන්නේ 8 ඒවා 8 වරක් 2 කියන්නේ 16යි. 8 බිඳුව කියන්නේ 1 ඒවා 1 ඒවා 7යි කියන්නේ උත්තරේ 7යි. එතකොට 64යි 16යි 80යි 87යි 10 පාදයට. එහෙමනම් දෙවෙනි උත්තරේ පළවෙනි උත්තරේ 174 වෙනවා. දෙවෙනි උත්තරේ 87 වෙන්න ඕනේ. 87 මෙතන නෑ. එහෙනම් මේකෙත් උත්තරයක් නැහැ. තුන්වෙනි එකටත් උත්තරයක් නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් හතරවෙනි ප්‍රශ්නේ ගත්තොත් සුපිරි පරිගණක සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් වන්නේ සුපිරි පරිගණක සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් වන්නේ විද්‍යාත්මක සහ ඉංජිනේරු කටයුතු වැනි සංකීර්ණ කටයුතු සඳහා භාවිතා කරයි. ඒක ඇත්තටම හරි. එහෙනම් ඒක හරි. මේවා පෞද්ගලික කටයුතු සඳහා භාවිතා කරන්නේ නැහැ. දෙවෙනි උත්තරේ වැරදි. ඒතර අසත්‍ය ප්‍රකාශය දෙක. අනිත් ඒවාත් අපි බලමු ප්‍රමාණයෙන් විශාල හා මේක හරි. ඉතා බල සම්පන්න එකක් හරි. ඒතකොට මේකට හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 2. පස්වෙනි ප්‍රශ්නේ ගත්තොත් මේකේ x තීරුව තියෙනවා y තීරුව තියෙනවා. x තීරුව සහ y තීරුව ගත්තාම මේකේ ගැළපෙන දෙක තෝරන්න කියලා කියන්නේ. ඒකේ එක කියනවා තිත්‍යාස මුද්දකය. එක තිත්‍යාස මුද්දකය. තිත්‍යාස මුද්දකයට ගැළපෙන වචනේ මෙතන තියෙන්නේ ඝට්ටණය නොවන නෙමෙයි. තිත්‍යාස මුද්දකයක් ඝට්ටණය වෙන ඉම්පැක්ට් එකක්. වේගවත් මුද්දකයක ඒකත් වැරදි. වේගවත් නෑ. මේක අධික ශබ්දයක් පිට වේ. හරි. එතකොට එකට c. එකට c තියෙන උත්තර එහෙනම් මේක වැරදි. තුන්වෙනි එකත් වැරදි. 2 හෝ 4 කියන දෙකෙන් එකක් වෙන්න ඕනේ. දෙවෙනි එකක් අපි ගමු පේලි මුද්දකය. පේලි මුද්දකය කියන්නේ ඉතා වේගවත් මුද්දකයක්. හැබැයි මේකත් ඉම්පැක්ට් එකක්. එහෙනම් ඝට්ටණය වන එකක්. එතකොට ඝට්ටණය නොවන a කියන එක වැරදි. එහෙමනම් පේලි මුද්දකයට හරියන්නේ වේගවත් මුද්දකයක කියන එක b. තුන්වෙනි එකට තාප මුද්දකය thermal printer ඒක අධික ශබ්දයක් thermal printer ඝට්ටණය නොවන මුද්දකයක. එහෙමනම් ඒකට හරියන්නේ a. එතකොට 1c 2b 3 a 1c 2b මේක වැරදි. එහෙමනම් 2b 3 a වෙන්න ඕන. එතකොට උත්තරේ 4. හයවෙනි ප්‍රශ්නේ 0.8යි 0.6යි 3යි බිඳුව තියෙනවා. අඩුම සංඛ්‍යාවේ අඩුම වෙසෙසි අගය තියෙන්නේ යම් සංඛ්‍යාවක දකුණු පැත්තේ තියෙන්නේ. වැඩිම වෙසෙසි අගය තියෙන සංඛ්‍යාවක වම් පැත්තේ. මේ LSB නෙමෙයි අහන්නේ, MSB නෙමෙයි අහන්නේ. පිටුව කිව්වොත් මේක වෙනස් වෙනවා උත්තර. එතකොට මෙතන අඩුම වෙසෙසි අගය දකුණු පැත්තේ කෙරවලේම තියෙන එක වෙන්න ඕනේ. හැබැයි දශම සංඛ්‍යාවක අගට බිඳු තිබ්බොත් එහෙම දැන් මෙතන තියෙනවා දශම 3යි බිඳුව. මේ බිඳුවේ වටිනාකමක් නැහැ. එහෙනම් මේකේ අඩුම වෙසෙසි අගය වෙන්නේ 3. 3 කියන එක මෙන්න මේ තුන්වෙනි උත්තරේ තමයි. 3 මුලින් පටන් ගන්න තියෙන තුන්වෙනි උත්තරේ. ඊට පස්සේ වැඩිම වෙසෙසි අගය කියන්නේ 6.8 කියන බිඳුව කියන එකෙන් මේ මුල් බිඳුවේ වටිනාකමක් නැහැ. මෙතනත් 8ට මුලින් තියෙන බිඳුවේ වටිනාකමක් නැහැ. එහෙනම් 8. එතකොට වැඩිම වෙසෙසි අගය 8. ඒ කියන්නේ 3 8. එතකොට ඒ කියන්නේ උත්තරේ තුන්වෙනි උත්තරේ. අපි ගත්තොත් 7 වෙනි එක එහි ASCII අගය දීලා තියෙනවා මෙතන. ඊළඟට ASCII කේතයක් දීලා තියෙනවා. ඒකට අදාළ වචනය හොයන්න කියන්නේ. එහි ASCII අගය දීලා තියෙනවා. ඒ කීයද? මෙතන තියෙනවා 1.5යි. ඒක ඇත්තටම මේක 65නේ. 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා 16 ඒවා 32 ඒවා 64 ඒවා 64 ඒවා 1 ඒවා 1යි කියන්නේ එතකොට 65යි. ඊළඟට මේකේ දීලා තියෙන වචන දිහා බලමු. B තියෙනවා, A තියෙනවා, B තියෙනවා. එතකොට B තියෙනවා, හරි, C තියෙනවා. එහෙනම් B අකුර වෙන්නේ මේක අපි නිකන් ගමු B අකුර 66 වෙන්න එපා. එhmenan ඔයාලට පුළුවන් මොකක් කරන්නද? 66 පරිවර්තනය කරලා බලන්න පුළුවන් කොහොමද ASCII කේතය එන්නේ කියලා. එහෙම නැත්නම් A කියන්නේ 65 නම් B කියන්නේ 66 නම් ඒ වෙලාව ASCII කේතය මේක නම් 66 කියන්නේ මේකට 1.2යි මේ විදිහට 1.4යි 1. මේ B අපි C ගත්තොත් එන්නේ කොහොමද? 1.4යි 1 මේ C. D එන්නේ කොහොමද? 1.3යි 1.යි බිඳුව. මෙතන එක එක එකතු වෙවි ඇවිල්ලා තියෙනවා. 65ට එකක් එකතු වෙලා මෙන්න 66, මෙන්න 67, 64යි 65, 66යි 64යි 2යි 66යි 67යි මේක 68. මේ තියෙන්නේ 66, 67, 68.
එතකොට මේකේ රටාව දීලා තියෙනවා පළවෙනි එක මොකද්ද? පළවෙනි බිටු 7 තියෙන්නේ මෙන්න මේක. ඒ පළවෙනි බිටු 7 අදාළ වෙන්නේ 1.4යි 1.0 කියලා කියන්නේ 1.4යි 1.4යි 1.0 කියලා කියන්නේ B. එහෙනම් මේ වචනේ B වලින් පටන් ගන්න ඕනේ. නේ? ඊට පස්සේ දෙවෙනි එක තියෙනවා මොකද්ද? මෙන්න මේ ටික 1.5යි 1.5යි එක කියන්නේ A. එහෙනම් දෙවෙනි අකුර A වෙන්න ඕනේ. දෙවෙනි අකුර A වෙන්න ඕනේ. BA කියන වචනයි නම් මේ මෙතන DA එක වැරදි, මේකත් වැරදි, BA දෙකක් තියෙනවා, හතරක් තියෙනවා. ඒකෙන් එහෙමනම් අපිට තුන්වෙනි අකුරට යන්න වෙනවා. දෙවෙනි උත්තරේ තුන්වෙනි අකුර විදිහට D තියෙනවා. හතරවෙනි උත්තරේ තුන්වෙනි අකුර විදිහට C තියෙනවා. අපි බලමු මොකද්ද මෙතන තියෙන්නේ කියලා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ 1.3යි 1.0. 1.3 1.0 කියලා කියන්නේ උත්තරේ. එතකොට D වෙන්න ඕන නම් BAD කියන්නේ උත්තරේ කීයද? 7ට උත්තරේ 4 නෙමෙයි 2. BAD. 4 උත්තරේ 4 නෙමෙයි 2. අපි 8 වෙනි ප්‍රශ්නේ ගත්තොත් 8 වෙනි ප්‍රශ්නේ තාර්කික පරිපථයට අතර මෙතන පරිපථයක් කිව්වට තියෙන්නේ තනි ගේට් එකක්. මේක NAND ගේට් එක. මේ තියෙන්නේ NAND ගේට් එක. NAND ගේට් එක හැදිලා තියෙන්නේ AND එක අගට not එක එකතු වෙලා. එතකොට AND එකේ ඉන්නේ මෙතන A සහ B තියෙන ඉඳා A B එනවා. not කියන්නේ මේකේ අගට මොකද වෙන්නේ? අනුපූරකයක් එනවා. එතකොට AB බා කියන එක AB බා කියන්නේ උත්තරේ තුන්වෙනි උත්තරේ. නවවෙනි ප්‍රශ්නේ ගත්තොත් වාරක මතක සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න. වාරක මතක සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න. වාරක මතකය යනු නශ්‍ය නොවන මතකයකි. නශ්‍ය නොවන කියන්නේ දත්ත ගබඩා කරාට පස්සේ මැකී නොයන කියන එක. ඒක වැරදි. වාරක මතකය කියන්නේ නශ්‍ය මතකයක්. එතකොට ඒ උත්තරේ වැරදි. එහෙමනම් නිවැරදි ප්‍රකාශයෙන් තෝරන්න කියන්නේ නිවැරදි ප්‍රකාශ වලින් ඒ තියෙන හැම උත්තරයක්ම වැරදෙන්න ඕනේ. නම් එක වැරදි, දෙක වැරදි, මේකේ නෑ හතරක් වැරදි. ඒ තියෙන නිසා. එහෙනම් උත්තරේ වෙන්නේ මේකේ 3. අපි කෝකටත් බලමු මේවත් හරිද කියලා. වාරක මතකය නිතරම අවශ්‍ය වෙන දත්ත తాවකාලිකව තබා ගන්නා මතකයක හරි. ඒ කියන්නේ CPU එක තියෙනවා කම්පියුටරේ. ඊට පස්සේ CPU එකේ දත්ත මෙතරම දෙන්නේ RAM එක. RAM එකයි CPU එකයි අතර තියෙනවා මොකද්ද? කුඩා මතකයක්. වාරක මතකය. එතකොට මේ කෑෂ් මෙමරි එහෙම නැත්නම් නිහිත මතකය කියලා කියනවා. ඒකට උත්තරේ මේකට වෙන්නේ 9ට උත්තරේ 3. අපි 10 ගත්තොත් වදන් සැකසුම් මෘදුකාංගික වචන ප්‍රතිස්ථාපනය කිරීම සඳහා භාවිතා කළ හැකි පහත කවර කෙටිමන් යතුරුද? ප්‍රතිස්ථාපනය කියන්නේ find and replace කියන එක. find and replace කියන එක. find and replace කියලා කිව්වහම control A කියන්නේ යම්කිසි ડોකියුමන්ට් එකක ලේඛනයක සියලුම ඡේද පිටුවට සියලුම මේ අකුරු සිලෙක්ට් කරන්න පාවිච්චි කරන එකක් තමයි control A කියලා කියන්නේ. එතකොට ඒක වැරදි. control H තමයි ඇත්තටම මේකේ find and replace සඳහා පාවිච්චි කරන්නේ. control H දෙවෙනි උත්තරේ හරි. control V paste කරන්න පාවිච්චි කරන්නේ. එහෙනම් ඒකත් වැරදි. control K කියන්නේ hyperlink හදන්න පාවිච්චි කරන්නේ. එතකොට 10ට උත්තරේ වෙන්නේ මොකද්ද? තුන්වෙනි උත්තරේ. 11. නාභියක් පරිගණක කීපයකට සම්බන්ධ කිරීම සඳහා භාවිතා කළ හැකි කෙවණියක් වන්නේ නාභියක තියෙන පෝට් එක RJ45 උත්තරේ 3. 4 සමාන්තර කෙවෙන printer සඳහා පාවිච්චි කරන එක දැන් HDMI වීඩියෝ සහ ඔඩියෝ සඳහා පාවිච්චි කරන්නේ. USB වෙනත් බොහෝ කාර්යයන් සඳහා පාවිච්චි කරනවා. එතකොට මේකට උත්තරේ වෙන්නේ RJ45 11ට උත්තරේ 3. 12 මොකක්ද අහන්නේ? වදන් සැකසුම් මෘදුකාංග සම්බන්ධ පහත අයි කරන නිවැරදි අනුපිළිවෙලින් හඳුන්වනු ලබන්නේ. පළවෙනි එකෙන් කියන්නේ word dot නෙමෙයි. word dot නෙමෙයි. change case. change case. එතකොට change case තියෙන උත්තර දෙකක් තියෙනවා. 2 සහ 4. එතකොට එක වැරදි. change style කියන එකත් වැරදි. change case ඊළඟට මේකේ දෙකෙන් කියන්නේ hide. show hide කියන එක. එතකොට show hide.
show hide. ඔව් මේ මෙතන තියෙන්නේ මේ තියෙන word art. හරි. word art හරි. ඊට පස්සේ මේ තියෙන්නේ show hide. ඔය so මේකෙන් කරන්නේ ඇත්තටම document එකක enter key එක press කරලා තියනවාද? එහෙම නැත්නම් ඡේද වෙන් කරලා තියනවාද? අන්න ඒ වාගේ දේවල් පෙන්නන්නේ. එතකොට show hide. හරි. ඊට පස්සේ spelling and grammar. හරි. මේක spelling and grammar එනම් ඒකත් හරි. මේ shapes හරි. එතකොට උත්තරේ වෙන්නේ මේකේ උත්තරේ 1. ඔව්. මේකට 12ට උත්තරේ 1 වෙන්නේ. 12 වෙනි එකට උත්තරේ 1. ඊට පස්සේ පැතුරුම් පතක කෝෂයකට 6 එකතු කිරීම 5 වැඩි කිරීම 3 බෙදීම 3 යන සූත්‍රයේ විදිහට ලැබෙන අගය කුමක්ද? ලැබෙන අගය කුමක්ද? කෝෂයකට 6 5. මෙතන තියෙනවා 6 එකතු කිරීම 5 වැඩි කිරීම 3 බෙදීම 3 මේ වැඩි කිරීම සහ බෙදීම එකට සිද්ධ වෙන්නේ එකම මේ අනුපිළිවෙල තියෙන්නේ. එතකොට 3 බෙදීම 3 කියලා ගත්තත් කමක් නැහැ. 3 බෙදීම 3 කොත් 1යි 5 වරක් 1 5. එහෙම නැත්නම් 5 3 වුණා 15යි 15 3 බෙදුවාම උත්තරේ 5යි. එතකොට 6 5 එකතු කරපුවාම උත්තරේ 11යි 11 කියලා කියන්නේ උත්තරේ 2. ඊට පස්සේ 14 වෙනි ප්‍රශ්නේ පහත දක්වන පැතුරුම්පත් වැඩපතක පහත දැක්වෙන්නේ පැතුරුම්පත් වැඩපතක කොටසකි. ඒකේ A B C කොලම් 3ක් තියෙනවා. ඉහත දැක්වෙන පැතුරුම්පත් වැඩපතෙහි C1 හි අගය ලබා ගැනීමට අදාළ සමීකරණය C1 හි C1 කියන්නේ මේකනේ. ඒකේ සමීකරණය කියලා යාලා කියනවා මොකද්ද? A1 වැඩි එකතු කිරීම B $1 A1 එකතු කිරීම B $1 එකතු කිරීම A1 කියන්නේ 10 B1 කියලා කියන්නේ 11 10 11 එකතු වුනහම 22. එතකොට මේ සමීකරණය වැරදිනේ. මේ සමීකරණය වැරදි. එහෙනම් මේ සමීකරණය ඉස්සෙල්ලා නිවැරදි කරලා අපි ප්‍රශ්නෙට උත්තරේ හොයමු නේ. මේක විභාගෙන් තියෙන chance එකක්. A1 කියලා කියන්නේ 10. මෙතන එකතු කිරීම වෙනකොට අපිට වැඩි කිරීම දාගත්තා නම් උත්තරයක් ගන්න පුළුවන්. මේ 110 ගන්න පුළුවන්. 10 11න් වැඩි කරපුවාම උත්තරේ 110. අපි තුමේ තියෙන වැඩි කිරීම කියලා. වැඩි කිරීම නම් 110. එතකොට එහෙමනම් මෙතන සමීකරණය වෙන්න ඕනේ. B ඒ කියන්නේ කොහොමද සමීකරණය වෙන්න ඕනේ? A1 කියලා කියන්නේ A1 වැඩි කිරීම B $1 තිබ්බනම් උත්තරේ 110 එනවා. ඒතකොට මේ සමීකරණය වැරදිලා මෙතන උත්තරයක් නෑ අතටම නේ. මේ C1 වල උත්තරේ ගන්න බෑනේ මේකේ. එතකොට ඊට පස්සේ කියනවා අපි හිතුව මේ සමීකරණය මෙන්න මේක කියලා මම නිවැරදිව හදාගත්ත සමීකරණය කියලා. C2 කෝෂයට පිටපත් කළ විට C2 කියන්නේ මේක මේ පල්ලෙහාට එනවා. පල්ලෙහාට එනකොට මොකද වෙන්නේ? A1 A2 වෙනවා. A1 A2 වෙනවා. A2 වල තියෙන්නේ මොකද්ද? 8. හැබැයි B $1 කියන එක මේක $sign එකෙන් එක ඉලක්කම නියත කරලා තියෙන නිසා ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට B1 කියන එක ඒක එහෙම්මම තියෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? A1 A2 වෙනවා. 8 වැඩි කිරීම B1 කියන්නේ 11. 8 11න් වැඩි කරපුවාම උත්තරේ වෙන්නේ 88. හැබැයි මේකේ ෆෝමියුලා එක වැරදි හින්දා නිවැරදි උත්තරයක් නැහැ. ෆෝමියුලා එක වැරදි හින්දා 10 11 21 කියලා උත්තරයක් නැහැ. දැන් නිවැරදි උත්තරයක් නැහැ. එතකොට මේක මම මේ හදාගත්ත ෆෝමියුලා එකට නම් උත්තරේ 3 වෙනි උත්තරේ. පහත දැක්වෙන්නේ පැතුරුම්පත් එතකොට ළමයි මෙහෙම එකක් තියෙනවා. මේක ඉතින් ඔයාලට ඔක්කොටම ලකුණු හැම උත්තරයකටම ලකුණු හම්බෙන්න ඕනේ. සමීකරණේ වැරදිනේ. හැබැයි අපි මේ සමීකරණය වැරදුනට කමන්නේ අපිට පුළුවන් ඒකේ මේ ප්‍රශ්නයක් අපිට හදාගෙන මම මේ උත්තරේ දෙන්නේ මොකද මේ ඔයාලට ඉගෙන ගන්න ඕනේ නේද? පහළ දැක්වෙන පැතුරුම්පත් මේ 15 වෙනි ප්‍රශ්නේ. පැතුරුම්පත් වැඩපතක කොටසකි. ඊට පැතුරුම්පත් වැඩපතෙහි අගයන්හි වැඩිම අගය සෙවීම සඳහා භාවිතා කළ හැකි සිතේ වන්නේ වැඩිම අගය සොයන්න පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අනිවාර්යෙන් max කියන එක max රිට ඒකට max තියෙන්නේ 3 වෙනි උත්තරේ 3. min එකෙන් කුඩාම අගය sum එකෙන් එකතුව count එකෙන් වැඩිම අගය max. ඒකට උත්තරේ 15ට උත්තරේ 3. 16 ඊ සමර්පණයක සමර්පණ රාමු දසුන ලබා ගැනීම සඳහා යොදා ගනු ලබන කෙටිමන් යතුර ඒ කියන්නේ අපි ඉන්න ඕනම වෙලාවක අපිට පුළුවන් ප්‍රසන්ටේෂන් එක show mode එකට යන්න ඒ සඳහා පාවිච්චි කරන shortcut එක තමයි F5. F5 වලින් F5 press කරාම කෙලින්ම පළවෙනි slide එකෙන් තමයි presentation එක පටන් ගන්න. හැබැයි මෙතන තියෙනවා shift plus F5 කියලා
shift එක press කරගෙන F5 press කරොත් අපි දැනට ඉන්න slide එකේ ඉඳලා presentation එක පටන් ගන්නවා. එතකොට මේකේ උත්තරේ අපිට ගන්න පුළුවන් මොකද්ද? 2. F5 තිබ්බොත් අනිවාර්යෙන් පළවෙනි slide එකෙන් presentation එක පටන් ගන්නවා. එතකොට 16ට උත්තරේ 2. 17 මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාවලි කළමනාකරණය මගින් සිදුවන කාර්යයක් වන්නේ පහත සඳහන් කුමක්ද? මෙහෙයුම් පද්ධතියක ක්‍රියාවලි කළමනාකරණය. හරි ක්‍රියාවලි කළමනාකරණයට ගත්තොත් 17ට මෙතන උත්තරේ 17. පරිගණකයට සම්බන්ධ වන පර්යාන්ත උපංග කළමනාකරණය ඒක නෑ. ඒක ඩිවයිස් මැනේජ්මන්ට් එකක්. එහෙනම් පළවෙනි උත්තරේ නම් වැරදි. දෙක. පරිගණකයට බාහිරින් සිදුවන තර්ජන වලින් පරිගණක පද්ධතිය ආරක්ෂා කර ගැනීම. බාහිරින් සිදුවන තර්ජන වලින් එතකොට ඒ කියන්නේ ආරක්ෂක කළමනාකරණයනේ. එහෙනම් ඒකත් වැරදි. ක්‍රියාවලිය සඳහා ආදාන ප්‍රදාන ඒක කාලය වෙන් කර ගැනීම. අපිට මේක උත්තරේ විදිහට ගන්න වෙන්නේ 3 4 පරිශීලක ගිණුම් නිර්මාණයට අවශ්‍ය 3යි නිර්මාණයට අවශ්‍ය පරිසරය සකසා දීම. ඒක ඉන්ටර්ෆේස් එක හදලා දෙනවා කියන අර්ථය වාගේ ගන්නත් පුළුවන්. 3යි 4යි දෙකම හරි වාගේ වුණාට අපි මේකේ උත්තරේ 3 විදිහට ගත්තයි ක්‍රියාවලිය සඳහා ආදාන ප්‍රදාන ඒක කාලය වෙන් කර ගැනීම. ඒකට ඒක පරිගණක සම්බන්ධ පරයන්තු පාංක කළමනාකරණය කාලය වෙන් කර ගැනීම. උත්තරේ 3 ගත්ත හැකි. 4 පරිශීලක ගිණුම් නිර්මාණයට අවශ්‍ය පරිසරය සකසා දීම. කියන්නේ පරිසරය කියන එකෙන් මේ අදහස් කරේ ඉන්ටර්ෆේස් එක නම් මේ උත්තරේ ගන්න බෑ. හැබැයි පරිසරය කියන එකෙන් අදහස් කරේ ඇතුලේ ක්‍රියාකාරීත්වය නම් එතකොට එහෙම වුණොත් ඒකත් ගත්තා. ඒක උත්තරේ කොහොමද මේක අපි උත්තරේ 3 කියලා සලකමු. උත්තර සාර්ථක ප්‍රශ්නයක් නෙමෙයි. ඊට පස්සේ 18 වෙනි ප්‍රශ්නේ. coach table හි record හා ශේෂ්ඨ ගණන පිළිවෙලින් කීයද? මෙතන table තුනක් තියෙනවා. එකක් sport table, coach table සහ sport coach table. ඔයාලා මේ paper එක සාකච්ඡා කරද්දී ඔයාලගේ උත්තර පත්‍රය ළඟ තියෙනවා නම් ගොඩක් හොඳයි. නැත්නම් paper එක ළඟ තියෙනවා නම් එතකොට මේක අපිට ඉක්මනින් සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. එතකොට මේකේ table තුනයි sport table, coach table සහ sport coach table. coach table කියන්නේ එතකොට මෙන්න මේ table එක. ඒ table එකේ record හා ශේෂ්ඨ ගණන. record තියෙනවා මේකේ කීයක්ද? 1යි 2යි 3ක්. record 3යි record 3යි. එතකොට උත්තරයකට තියෙන්නේ තුන්වෙනි උත්තරේ. record 3යි ශේෂ්ඨ තියෙනවා ඔක්කොම 1යි 2යි 3යි 4යි. 3යි 4යි. එතකොට මේ ප්‍රශ්නේ ඉතින් එච්චර හොඳ ප්‍රශ්නයක් නෙමෙයි. 3 4 3 තියෙන එකම එක උත්තරයක. එතකොට මේ වගේ 3ත් එහෙමවත් දාලා තිබ්බනම් ළමයාට හිතන්න තිබ්බා. කෙලින්ම පළවෙනි දෙකේම උත්තරේ හම්බ වෙනවා. එතකොට කොහොමත් කමක් නැහැ. 18ට උත්තරේ 3. 19 මෙම වගු අතර ප්‍රාථමික යතුරක් වන්නේ. මෙම වගු අතර වගු වල ප්‍රාථමික යතුරක් වන්නේ. වගු අතර කිව්වොත් එන්නේ නිකන් අන්තර් සම්බන්ධතාවයක් වගේ නේ. වගු වල හරි. එතකොට ගත්තොත් coach table හි birth date අපිට ගන්න බෑ. එකම දවසේ ප්‍රතිචය ඕන කරන් ඉන්න පුළුවන්. sport table හි sport id. ප්‍රාථමික යතුර sport table හි sport id. ඒක ගත්තා. sport id ගත්ත හැකි. අපි අනිත් බලමු sport coach table sport id. sport coach table එකේ sport id ගන්න බෑ. ඒකට sport id කියනකොට මෙතන කොහොමද මේ මොකද්ද මේකේ අපි sport table එකේ ප්‍රාථමික අතුර මිසක් මේකේ ප්‍රාථමික අතුර නේ. මේ coach table හි c name coach name කියන එක ගන්නත් බෑ. එකම නම තියෙන coachesලා ඕන තරම් ඉන්න පුළුවන්. ඒකට උත්තරේ වෙන්නේ 19ට 3. ඊට පස්සේ 20 වෙනි ප්‍රශ්නේ මෙම වගු අතරින් ආගන්තුක යතුරක් වන්නේ. ආගන්තුක යතුරක් වන්නේ මේ වාක්‍ය අහන විදිහ පොඩි ප්‍රශ්න අහන විදිහ වැරද්දක් තියෙනවා. ආගන්තුක යතුරක් වන්නේ. ආගන්තුක යතුරක් කියන්නේ අන්තර් සම්බන්ධතා හදන්න පාවිච්චි කරන ශේෂ්ත්‍රය. එතකොට ස්පෝර්ට් ටේබල් එකේ ස්පෝර්ට් ID කියන්නේ ප්‍රාථමික යතුර, කෝච් ටේබල් එකේ කෝච් ID කියන්නේ ප්‍රාථමික යතුර. මේ වගු දෙක අතර සම්බන්ධතාවය ගොඩනගන්න පාවිච්චි කරලා තියෙනවා ස්පෝර්ට් කෝච් ටේබල් කියලා එකක්. එතකොට තුන්වෙනි වගුවක් පාවිච්චි කරලා තමයි මේ වගු දෙක අතර සම්බන්ධතාවය ගොඩනගලා තියෙන්නේ. එහෙම වුණොත් ඔයාලා මතක තියාගන්න වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න තුන්වෙනි වගුවක් පාවිච්චි කරනවා නම් ඒ පළවෙනි වගු දෙක අතර තියෙන්නේ රිලේෂන්ෂිප් එක many to many relationship එකක්. හරිද? many to many relationship එකක්. ඒක එතකොට many to many relationship එකක් දක්වන්න අමතර වගුවක් අවශ්‍ය වෙනවා. එතකොට මේකේ sport ID තියෙනවා, coach ID තියෙනවා. එහෙනම් මෙන්න මේ sport ID කියන්නේ ආගන්තුක යතුරක්, coach ID කියන්නේ ආගන්තුක යතුරක්, coach ID කියන්නේ coach table එකේ ප්‍රාථමික යතුර, sport ID කියන්නේ sport table එකේ ප්‍රාථමික යතුර. එතකොට මේ දෙකම මේ වගුවටදී ආගන්තුක යතුරු වෙනවා. ඒ හින්දා මෙතන ආගන්තුක යතුරක් එක්කෝ sport coach table එකේ sport ID වෙන්න ඕනේ. එහෙම නැත්නම් sport coach table එකේ coach ID වෙන්න ඕනේ. එතකොට මේකේ තියෙනවා මොකද්ද sport
coach table ही coach ID. මෙන්න උත්තරේ වෙන්නේ ඒකට මොකද්ද? 4 වෙනි උත්තරේ. 21 ටෙලිෆෝන් නම්බර් සඳහා සුදුසුම දත්ත ප්‍රරූපය වන්නේ ටෙලිෆෝන් නම්බර් කියන්නේ සංඛ්‍යාත්මක අගයක් නෙමෙයි. ටෙලිෆෝන් නම්බර් එකක් ඉලක්කම් තිබ්බට ඒ ඉලක්කම් ගණනය කිරීම සඳහා පාවිච්චි කරන්නේ ඉලක්කම් එකතු කරලා තව මොකක් හරි හදන්න ටෙලිෆෝන් නම්බරේ ඉලක්කම් සංඛ්‍යාවකින් බෙදලා එකතු කරලා ඒක මොනවත් කරන්න පාවිච්චි කරන්නේ ටෙලිෆෝන් නම්බර් එකට වඩා සුදුසුම දත්ත ප්‍රරූපය තමයි මොකද්ද? ටෙක්ස්ට්. 22 ප්‍රශ්නේ පරීක්ෂණ සැලසුම් කිරීම පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ කුමන අවධියට අයත් වේද? මම මෙතන පොඩි මේ නෝට් එකක් දාලා තියෙනවා. මේ ප්‍රශ්නේ පොඩි අඩුපාඩුවක් වාගේ පේන්න තියෙන ඒ හින්දා පරීක්ෂණ සැලසුම් කිරීමට වඩා මම හිතන්නේ මෙතනට එන්න ඕන වචනේ පද්ධති සැලසුම් කිරීම කියන එක. පද්ධති සැලසුම් කිරීම පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා ගත්තා නම් හරි. එතකොට පද්ධති නඩත්තු කිරීම කියන එක තියෙනවා ඒ ජීවන චක්‍රයේ. ඒකේ අවශ්‍යතා හඳුනා ගැනීම කියන එක පළවෙනි එක ජීවන චක්‍රයේ. විසඳුම් පරීක්ෂා කිරීම කියන එක එකක්. එහෙම මේ චක්‍රයේ අවධියක් නැහැ. විසඳුම් පරීක්ෂා කිරීම කියලා අවධියක් නැහැ. එතකොට එහෙම තුන්වෙනි එක වැරදි. විසඳුම් සැලසුම් කිරීම කියන එක මේකේ තියෙනවා. එතකොට මෙන්න මේ තුනෙන් එකක් තමයි උත්තරේ වෙන්න ඕනේ. පරීක්ෂණ සැලසුම් කිරීම කියන එක වැරදි. මෙතන පද්ධති සැලසුම් කිරීම අයිති වෙන්නේ මොකේටද? විසඳුම සැලසුම් කිරීම කියන එකට. එතකොට 22ට උත්තරේ වෙන්න ඕනේ. අපි 4 විදිහට උත්තරේ ගමු. 4 මේ ප්‍රශ්නේ පොඩි වැරද්දක් තිබ්බත් අපි 4 විදිහට උත්තරේ ගන්න පුළුවන්. ප්‍රශ්නේ වැරදි කරගෙන පරීක්ෂණ සැලසුම් කිරීම නේ පද්ධතිය සැලසුම් කිරීම කියන එක. පරීක්ෂණ කියන එක මෙතන ගත්තොත් එහෙම මේ අපි ගත්තොත් පරීක්ෂණ කිරීම සිද්ධ කරන්නේ පරීක්ෂා කිරීම හා දෝෂිතවත් කිරීම 4 වෙනි එකේනේ. එතකොට එහෙමනම් ඒ උත්තරේ මෙතන තිබ්බනම් අපිට මේ 4න් එකක් පරීක්ෂා කිරීම හා දෝෂිතවත් කිරීම එහෙනම් පරීක්ෂණ සැලසුම් කිරීම කියන එකටවත් ගන්න තිබ්බා. එහෙනම් ඒක හරියන්නේ නැහැ. එතකොට ඒකේ උත්තරේ වෙන්නේ මොකද්ද? අපිට ගත්තොත් විසඳුම සැලසුම් කිරීම කියන එක තමයි 22ට උත්තරේ වෙන්නේ. 23 A B C ප්‍රකාශ සලකන්න. මේකේ අහන්නේ නිවැරදි පිළිතුරු පමණක් අඩංගු කාණ්ඩයේ වන්නේ. ප්‍රකාශ තුනෙන් අලුතෙන් හඳුනාගත් පරිශීලක අවශ්‍යතා අනුව පද්ධතිය නිර්මාණය කිරීම විසඳුම් සැලසුම් කිරීමේදී සිදුවේ. අලුතෙන් හඳුනාගත් පරිශීලක අවශ්‍යතා අනුව පද්ධතිය නිර්මාණය කිරීම විසඳුම් සැලසුම් කිරීමේදී පද්ධතිය නිර්මාණය කරන්නේ නිර්මාණය කරන පද්ධතිය සැලසුම් කරන එක තමයි කරන්නේ. එතකොට ඒ වැරදි. නව තාක්ෂණයට ගැළපෙන ලෙස පද්ධතිය කාර්යක්ෂමතාව ඉහළ දැමීම පද්ධති නඩත්තුව ඉදී සිදුවේ. නව තාක්ෂණයට ගැළපෙන විදිහට ඒක හරිය. අවස්ථා හොඳින් දන්නා පද්ධතියක් ඉක්මනින්ම නිම ගැනීම නිසා ලියලි ආකෘතිය උදව් වේ. අවස්ථා හොඳින්ම දන්නව නම් ආය වෙනස් කරන්න දෙයක් නෑ. එක දිගට ගමන් කරන්න. එහෙනම් BC කියන උත්තර තමයි ගන්න වෙන්නේ. BC කියලා කියන්නේ උත්තරේ 23ට 2. ඊට පස්සේ අපි ප්‍රශ්න 23ක් කතා කරා. තවත් ප්‍රශ්න කීපයක් තියෙනවා. 24. පහත වලාකුළු පරිගණනය සම්බන්ධයෙන් කවර වගන්තිය එහෙම නැත්නම් වගන්ති නිවැරදි වේද කියලා අහනවා. සේවාලාභියාට යෙදුම් මෘදුකාංග ස්ථාපනය නොකර අන්තර්ජාලයට මෘදුකාංග භාවිතා කිරීම පහසුකම් සැලසීම SaaS software as a service. හරි. ඒක හරි. cloud computing වල එකක් තමයි SaaS කියන්නේ. cloud computing වල තව තියෙන එකක් තමයි PaaS platform as a service. ඊට පස්සේ IaaS කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අනිත් පහසුකම් ටික තමයි PaaS. ඊට පස්සේ IaaS infrastructure as a service සහ අනිත් එක මොකද්ද? SaaS software as a service. එතකොට SaaS කියන්නේ software as a service. Google Docs යන SaaS මගින් ලබා දෙන සේවාවක්. හරි. software එකක් online ලබා දෙනවා. Google Docs Word මේ අපි වැඩ කරන Word processing software එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි හොඳ internet connection එකක් තියෙනවා Google Docs පාවිච්චි කරන්න. එතකොට A හරි B හරි. SaaS මගින් සේවාලාභියාට මෘදුකාංග සංවර්ධනය කිරීමට අවශ්‍ය මෘදුකාංග සපයයි. ඒකත් හරි. SaaS මගින් සේවාලාභියාට මෘදුකාංග සංවර්ධනය කිරීමට අවශ්‍ය මෘදුකාංග සපයයි. උදාහරණ තමයි Oracle. Oracle online software එකක්. Oracle වැඩ කරන්න මේකේ මේ මම ඉන්ටර්නෙට් වලින් අරන් දාලා තියෙනවා. මේක මොකද උත්තරේ මම දැක්ක දාලා තියෙනවා මේ A හා B පමණ කියලා. ඒකට ඒක වැරදි. මේ ABC තුනම හරි. Oracle Cloud Application and Cloud Platform. එලිම මේක අපිට සර්ච් කරපුවම මේ ගැන හොයාගන්න පුළුවන්. Oracle කියලා කියන්නේ Cloud Application and Cloud Platform. එතකොට ABC තුනම හරි. කියන්නේ උත්තරේ 24ට උත්තරේ 4. උත්තර පත්‍රයේ තියෙන A හා B කියන එක නෙමෙයි උත්තරේ වෙන්නේ ABC තුනම. මොකද cloud computing සඳහා Oracle එක උදාහරණයක්. ඒ වගේ ඕන තරම් උදාහරණ තියෙනවා.
මොකද්ද මෙතන ගත්තොත් සාස් මගින් සේවාලාභයන් මෘදුකාංග සංවර්ධනය කිරීම අවශ්‍ය මෘදුකාංග සපයයි. මෘදුකාංග සපයනවා කියන උදාහරණයක් තමයි Oracle කියන්නේ database language එකක්. එතකොට මෘදුකාංග සංවර්ධනය සඳහා පාවිච්චි කරන SQL වගේ එකක්. ඒ කියන්නේ එතකොට අපිට ඒ පහසුකම සාස් මගින් සපයනවා. ඊට පස්සේ වෙක්ටරින් ජියුටෝ මෘදුකාංගයේ ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද හැඩතලයක පරිමාණය වෙනස් කිරීම සඳහා යොදාගත හැකි මෙවලම වන්නේ පරිමාණය වෙනස් කිරීම සඳහා මෙතන මේ තියෙන tool හතර මම දාලා තියෙනවා. මේ උත්තර පත්‍රයේ මේ tool හතර නෑ ප්‍රශ්න පත්‍රයේ. මේක sub selection tool. මේකෙන් කරන්නේ මොකක් හරි හැඩතලයක මේ වගේ හැඩතලයක තියෙනවා නම් එක තැනක් ක්ලික් කරලා එතනින් ඉඳලා මේ හැඩතලය වෙනස් කරන්න පුළුවන්. ඒක sub selection tool. selection tool කියන්නේ මොකක් හරි එකක් select කරගන්න පාවිච්චි කරන එකක්. free transform tool. මේ කාරණේට හරියන්නේ මොකද්ද? මෘදුකාංග ආශ්‍රයෙන් නිර්මාණය කළා හැඩතලයක පරිමාණය වෙනස් කර ගැනීම. මේකෙන් අපිට පුළුවන් ඒ රූපයේ එහෙමම තියෙද්දි පරිමාණය වෙනස් කර ගන්න. ඒතකොට free transform tool එක තමයි හරියන්නේ. inverted tool එක පාවිච්චි කරන්න බෑ. ඒක මොකක් හරි shape එක මේ line සඳහා පාවිච්චි කරන්න කලයි එකක් විදිහට. එහෙනම් මේකට උත්තරේ වෙන්නේ free transform tool. ඒක අච්චුපතේ තියෙනවා නිර්මාණයේ තියෙන්නේ free transform tool එක නිර්මාණය කරන ලද හැඩතල හෝ එකතු කරන ලද රූපවල පරිමාණය වෙනස් කිරීම සඳහා හරි. එතකොට හැබැයි මේකේ උත්තර පත්‍රය දීලා තිබ්බේ මම දැක්කා මේ එක. එතකොට ඒක නෙමෙයි උත්තරේ වෙන්නේ. මේක ඒ හින්දා තමයි මම අච්චුපතේ තියෙන මෙන්න මේ කොටසක් දැම්මේ. 25ට 3 26 පහත දක්වන ප්‍රකාශ ක්‍රියාත්මක කරන විට සත්‍ය ලෙස ප්‍රතිදානය වන්නේ කුමක්ද? true විදිහට ප්‍රතිදානය වන්නේ මොකක්ද කියලා අහනවා. 26ට මෙතන පළවෙනි එක ගත්තොත් බිඳුව විශාලයි 5 mod 3 5 mod 3 කිව්වම උත්තරේ ඉතිරිය එන්නේ 2යි. 2 බිඳුවට වඩා විශාල නැහැ. පළවෙනි එක වැරදි. ඒකේ හම්බෙන්නේ මොකද්ද? false. අපි දෙවෙනි උත්තරේ ගත්තොත් මොකද්ද තියෙන්නේ? 1 විශාලයි 7 mod 4 කියලා කියන්නේ 7 mod 4 කියන්නේ 7 4ෙන් බෙදුවාම ඉතුරු 3යි. ඒකට දෙකක් එකතු කරපුවාම උත්තරේ 5යි 1 5ට වඩා විශාලයි. එහෙනම් ඒකත් වැරදි. ඒකත් false. තුන්වෙනි එක 7 විශාලයි කියලා කියනවා. 7 4ෙන් බෙදපුවාම 7 4ෙන් බෙදන්න පූර්ණව යන්නේ 1යි. 1ට 4ක් එකතු කරපුවාම උත්තරේ 5යි. එතකොට 5ට වඩා 7 විශාලයි කියන එක එහෙනම් තුන්වෙනි උත්තරෙත් වැරදි. හතරවෙනි උත්තරේ අපි ගත්තොත් තියෙන්නේ 7 mod 2 කියලා කිව්වහම දෙකෙන් බෙදුවාම ඉතුරු 7 දෙකෙන් බෙදුවාම ඉතුරු 1යි. 1 විශාලයි 7. එහෙම ගත්තොත් 26ට උත්තරයක් නැහැනේ. 26ට උත්තරයක් නැහැ. අපි තුන්වෙනි එක බලමු. තුන්වෙනි එක 7 විශාලයි 7ට 4 ඒවා 1යි. ඉතුරු 3යි. 3යි 4යි එකතු වුණාම 7යි. 7ට වඩා 7 විශාලයි. මේකේ උත්තරයක් නැහැ. එතකොට මේකටත් අපිට all දෙන්න වෙනවා. මේ ආයෙ පාරක් බලන්න වෙන උත්තරයක් නැහැ. කොහොමත්ම 7 දෙදීම 4 7ට 4 ඒවා 1යි. මෙතන 7ට 4 ඒවා 1යිනේ. 1යි 4යි 5යි. 5ට වඩා 7 විශාලයි සමාන වෙන උත්තරේ 3. 5ට වඩා 7 විශාලයි. ඒ කියන්නේ උත්තරේ 3. 26 පහත HTML කේත අතුරින් දෝෂ සහිත කේත ඛණ්ඩය කුමක්ද? දෝෂ සහිත font face font කියන්නේ tag එක, face කියන්නේ attribute එක, ලක්ෂණය Arial value එක, size tag එකක්, 6 value එක. එතකොට දෝෂ සහිත කේත ඛණ්ඩය ICT font. හරි පළවෙනි එක හරි. font color කියන එකෙත් මේ තාම මේක හරි. තුන්වෙනි එක font color කිව්වම මෙන්න මේ color කියන එක වැරදි. HTML වල පාවිච්චි කරන්නේ color කියන්නේ COLOR කියන එක නෙමෙයි. ඒක උත්තරේ මේකේ වෙන්නේ දෝෂ සහිත එක තමයි. උත්තරේ මොකද්ද? තුන්වෙනි උත්තරේ. උත්තරේ මේකට 3 4 font size හරි මේක. එහෙනම් මේ 24 උත්තරේ 3. 28 පහත උසුලන අතරින් අක්ෂර හැඩසව් කළ හැකි උසුලනයක් වන්නේ. අක්ෂර හැඩසව් කළ හැකි උසුලනයක් වන්නේ. අක්ෂර හැඩසව් කරන්න පාවිච්චි කරන්න බෑ. hyperlink වලට පාවිච්චි කරන්නේ BR line break වලට
OL lies to හදන්න. එහෙනම් මේකේ EM කියන්නේ emphasis කියන එක. ඒ කියන්නේ හැඩ අකුරු ඇඩ මේ ඉටැලික් ටැග් එකට මේක I ටැග් එකට මේක සමානයි. එතකොට උත්තරේ 28ට 2. 29 පහත ගැලීම් සටහන භාවිතයෙන් අසායිති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පළවෙනි ඉහත ගැලීම් සටහනේ ඇති පාලන ව්‍යුහය මේකේ අනුක්‍රමයක් තියෙනවා. ඊළඟට මෙතන ඒ කියන්නේ මෙන්න මේ වාට තැනක් එනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම රිපීටිෂන් එකක් තියෙනවා. යටින් ඇයිල උඩට සම්බන්ධ වෙනවා. රිපීටිෂන් එකක් ඒ කියන්නේ පුනර්කරණයක් තියෙනවා. අනුක්‍රමයක් තියෙනවා. වෙන නෑ. එහෙනම් අනුක්‍රමය වර්ණය පමණි නෑ වැරදි. අනුක්‍රමයේ පමණි නෑ වැරදි. පුනර්කරණය හා වර්ණයක් නෑ මෙතන. පුනර්කරණයේ තිබ්බට අනුක්‍රමය හා පුනර්කරණයේ උත්තරේ 4. පහත ගැලීම් සටහන භාවිතයෙන් අසායිති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පහත ගැලීම් සටහන භාවිතයෙන් අසායිති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ස්ටාර්ට් අර ගැලීම් සටහනමයි ඉහත ගැලීම් සටහනේ ප්‍රතිදානය වන්නේ. මේකේ ප්‍රතිදානය වන්නේ අපි ගත්තොත් C තියෙනවා. ඊළඟට NO කියන විචල්්‍යය තියෙනවා. ආරම්භයේදීම අගය බිඳුවයි. C 6ට වඩා අඩු නම් රන් වෙන්න කියනවා. පුනර්කරණය වෙන්න කියනවා. ගියාම ඊළඟ ලයින් එකේ ප්‍රොසෙස් එකක් තියෙනවා. C වල අගය NO වලට එකතු කරන්න කියනවා. ඒක NO වලට පවරන්න කියනවා. එතකොට දැනට NO වල තියෙන බිඳුව 2 එකතු වුණාමත් බිඳුවයි බිඳුව පවරනවා. C වලට එකක් එකතු කරපුවාම 1යි. C වල වැලියු එක එක විදියට වෙනස් වෙනවා. C වේරියබල් එක පිටිච්ච බිඳුව මැකිලා යනවා. පහළට එනවා. C වල වැලියු එක 1යි කියන්නේ 6ට වඩා අඩුයි පහළට ගමන් කරනවා. ඊට පස්සේ 1 එකතු වෙනවා NO වලට. NO වල තියෙන බිඳුව 1 එකතු වුණාම 1 එකතු වුණාම NO වලට NO වල අගය 1 වෙනවා. ඒකට අලුතෙන් NO වල අගය 1 C වලට එකක් එකතු වුණාම 2යි. මේක මේ විදිහට ගමන් කරනවා. 2 6ට වඩා අඩුයි. 2 එකට එකතු වුණාම උත්තරේ 3යි. C වලට එකක් එකතු වුණා උත්තරේ 3යි. 3 3ට එකතු වුණාම 6යි. C වලට ආයෙත් එකක් එකතු වෙනවා 4යි. හරිද? C වල වැලියු එක 4යි. 4 කියන්නේ 6ට වඩා අඩුයි. එහෙනම් මේක ආයෙත් මෙහෙම එනකොට මෙතනින් පහළට එනවා 6ට වඩා අඩුයි. එහෙමනම් 4ත් එකතු වෙනවා NO වලට. NO වල තියෙන 6යි 6 4 එකතු වුණාම කීයද? 10යි. ඒ 10 පවරනවා NO වලට. ඒකට NO වල වැලියු එක 10 වෙනවා. NO වල වැලියු එක 10 වෙනවා. C වලට එකක් එකතු කරනවා 5යි 4ම කියලා 5 ගබඩා වෙනවා. 5 කියන්නේ 6ට වඩා අඩුයි. නැවත වතාවක් පුනර්කරණය වෙනවා. පුනර්කරණය වෙනකොට C වල වැලියු එක 5 එකතු කරනවා මොකේද? NO වලට 5 කියලා කියන්නේ දැන් NO වලගේ 10යි 5 එකතු වුණාම උත්තරේ 15 වෙනවා. 15 NO වලට පවරනවා. එතකොට NO වල වැලියු එක 15 වෙනවා. C වලට එකක් එකතු කරපුවම 5 6 වෙනවා. 6 කියන්නේ 6ට වඩා අඩු නෑ. No කියලා මෙතනින් එළියට එනවා. print no කියලා කිව්වහම උත්තරේ NO වල තියෙන 15. එතකොට output එක 3. 15 තියෙන output එක 4 වෙනි උත්තරේ. එතකොට 30ට උත්තරේ 4. 30ට උත්තරේ 4. අපි මේ වාගේ අඳින ප්‍රෝග්‍රෑම් එකක් රන් නොකර මේ වාගේ ප්‍රෝග්‍රෑම් එකක ක්‍රියාකාරීත්වය බලන්න අඳින මේ වගුවකට අපි කියනවා hand trace එකක් කියලා. hand trace එක. විභාගයක එක් ශිෂ්‍යයා ලද ලකුණු සඳහා ශ්‍රේණි ABC යනාදි වශයෙන් ලබා දීමට අවශ්‍යයි සිතන්න. එවැනි අවස්ථාවක ශ්‍රේණි නම් වූ විචල්‍යයක ආචයනය කිරීමට වඩාත් උචිත දත්ත ප්‍රරූපය. මේකේ ලෙහෙලා ගත්තොත් මේ කියන්නේ ABC අකුරු තුන කබඩා කරන්න වඩාත්ම හොඳ දත්ත ප්‍රරූපය පැස්කල් වලින් මේ අහන නැත්තේ පැස්කල්නේ. එතකොට පැස්කල් වලින් අහනවා නම් පැස්කල් වල තියෙනවා char boolean just no එහෙම නැත්නම් true false integer ඉලක්කම් පූර්ණ සංඛ්‍යා string අකුරු වචන ගොඩක් තියෙනවා. එක අකුරක් ගබඩා කරන්න වඩාත්ම සුදුසු මොකද්ද? char. එතකොට 31ට උත්තරේ වෙන්නේ 2. පැස්කල් හි කාරක ප්‍රමුඛතාව සැලකූ විට කාරක ප්‍රමුඛතාව කියන්නේ මේ මැතමැටිකල් ඔපරේටර්ස් ක්‍රියාත්මක වෙන ආකාරය. එතකොට මේකේ තියෙනවා සමීකරණයක් 4 බෙදීම 2 එකතු කිරීම 10 div 3. හරි div කියලා කියන්නේ යම් සංඛ්‍යාවක් මේක integer division කියලා කියන්නේ බෙදුවාම ඒකට තියෙන පූර්ණම කියන සංඛ්‍යා ගාන බලන්නේ. එතකොට මේක ඉස්සල්ලාම ක්‍රියාත්මක වෙන්නේ 4 බෙදීම 2 උත්තරේ 2යි. ඒකට එකතු කරනවා 10 div 3 කියලා කියන්නේ 10ට 3ේවා 3යි. ඉතිරි ගාන අත්හැරලා දානවා. එතකොට 3යි 2යි උත්තරේ 5යි. 5 තියෙන්නේ උත්තරේ මේකේ 32ට උත්තරේ 2. අපි ඊට පස්සේ 33 වෙනි ප්‍රශ්නේ.
මෙම කේතේ ක්‍රියාත්මක කළ විට ප්‍රතිදානය වෙන සංඛ්‍යාවන් මොනවාද? මෙතන පැස්කල් කේතයක් දීලා තියෙනවා. ඒකෙත් අපි ගම්මර හෑන්ඩ් ෆ්‍රේස් එකක් අඳිමු. i කියලා වේරියබල් එකක් තියෙනවා. ඊට පස්සේ i තමයි තියෙන්නේ නේ. i කියලා වේරියබල් එකක් තියෙනවා. for loop එකක් තියෙනවා. i පටන් ගන්නවා 1 to 5. එතකොට i වල 1 සිට 5 දක්වා කරගෙන යනවා. right ln i plus 3. එකම පේලිය right ln කියන්නේ එකම පේලිය ලියන්න කියන එක. i plus 3. එතකොට i වල වැලියු එක ඉස්සෙල්ලාම එකනේ ගන්නෙ. එතකොට එහෙමනම් i plus 3 කියලා කියන්නේ උත්තරේ 4. එහෙනම් ඊට පස්සේ කියනවා මොකද්ද right ln i plus 3 කියන්නේ 4 මේ print වෙන්න ඕන. 4 print වෙන උත්තර ගත්තොත් මේකේ එකයි තියෙන්නේ දෙවෙනි උත්තරේ විතරයි. අනිත් ඒවාත් හරි මේකේ. එතකොට හරිනේ 4 5 6 7 8 හරි. 4 තමයි උත්තරේ. මේ 4ෙන් තමයි පටන් ගන්න. ඒතකොට 33ට උත්තරේ වෙන්නේ 2. 33ට උත්තරේ 2. 33ට උත්තරේ 2. හරි. ඊට පස්සේ මේක බබයි right ln වෙනුවට right තිබ්බනම් කොහොමද වෙන්නේ? මේ හරහට ලියවෙනවා වෙනුවට පහළට ලියවෙන්නේ 4 5 6 7 8. ඔයාලා මේක සම්පූර්ණ කරලා බලන්න මේ ටික හරි. ඉලක්කම් ටික හරි. එතකොට 33ට උත්තරේ 2. 34. මෙම කේතෙහි සඳහන් ප්‍රතිදානයන් හා ඇවුරුණු පදයක් පිළිවෙලින්. ප්‍රතිදානයක් හා ඇවුරුණු පදයක්. ප්‍රතිදානයක් හා ඇවුරුණු පදයක් මේකත් පොඩ්ඩක් ලියලා ගන්න වෙන්නේ ප්‍රශ්නේ. ප්‍රතිදානයක් මේ ඇවුරුණු පදයක් කියවම මේ right ln කියන්නේ ඇවුරුණු පදයක්. begin කියන්නේ ඇවුරුණු පදයක්. read ln කියන්නේ ඇවුරුණු පදයක්. find number කියන්නේ විචල්‍යයක්. එතකොට ඒකනේ ගන්න වෙන්නේ find number කියලා එකක්. මෙම කේතේ find number කියලා එකක් නැහැනේ. එහෙනම් මේ උත්තරේ ගන්න බෑ මේක. එතකොට මේ ප්‍රශ්නේ වැරදි අත්ද? මේ ප්‍රශ්නේ ගත්තොත් වැරදි. මේක උත්තරයක් තියෙන නමුත් මේ කේතය තුල find number කියලා එකක් නැහැ. එහෙනම් මේකේ මේ කේතය තුල find number නැහැනේ. find number findo නෑ මෙතන නමක් තියෙනවා. ඒක findo කියලා නම් තියෙනවා. එහෙනම් findo I integer. ප්‍රශ්නේ වැරදි. අපි මේක නිවැරදි කරලා ගමු මේ ප්‍රශ්නේ. මෙම කේතේ සඳහන් ප්‍රතිදානයන් හා ඇවුරුණු පදයන් පිළිවෙලින් ප්‍රතිදානය. මෙන්න මේ right ln i plus 3 කියන එකෙන් නම් ප්‍රතිදානයක් හම්බ වෙනවා. ඒ කියන්නේ i plus 3 කියන එකෙන් එතකොට i කියන්නේ 1යි නම් එකට 3ක් එකතු වුණාම 4. අපි ඒක හිතමු ප්‍රතිදානයක් කියලා. right ln නොසලකා. ඊට පස්සේ 4 හරි ඇවුරුණු පදයක් එනම් උත්තරේ වෙන්නේ එක විදියට ගන්න පුළුවන් මේකේ උත්තරේ. එතකොට 34ට 1. 35 මෙම ක්‍රමලේඛයේ ඇති පාලන ව්‍යුහයක් වන්නේ. මේකේ පාලන ව්‍යුහයක් ගත්තොත් එහෙම තියෙන්නේ ඇත්තටම තේරීම නෑ. පුනර්කරණය තියෙනවා. for loop එක කියන්නේ පුනර්කරණය තියෙනවා. විකල්ප වර්ණය නෑ. එතකොට මේ එකයින් ගන්න පුළුවන් අපිට උත්තරේ පුනර්කරණය 35ට. හොඳයි 36. විෂයන් 9ක ලකුණු අරාවකට ඇතුළත් කිරීමට අදාළව නිවැරදි පැස්කල් කේත ක්‍රමය වන්නේ. විෂයන් 9ක ඒ කියන්නේ array එකක් හරියට ලියන නිවැරදි array එක මොකක්ද කියලා මේ අහන්නේ. වා x හරි. එතකොට x කියන්නේ array එක. විෂයන් 9ක කියන්නේ 1 සිට 9 දක්වා integer තමයි ලකුණු පූර්ණ සංඛ්‍යාන දෙන්නේ. එහෙනම් මේක පළවෙනි උත්තරේ හරි. දෙවෙනි එක වැරදි. මේ ඉරි කැලලක් ගහන්න බෑ නේද? දෙවෙනි එක වැරදි. තුන්වෙනි එක array 1 to 10 කිව්වහම 10ක් එනවා. එතකොට මෙතන විෂයන් 10ක නින්ද ඒකත් වැරදි. හතරවෙනි එක array 0 to 9 කිව්වහම මෙතනත් 0 to 9 කිව්වම ආයෙත් 10ක් එනවා. එහෙනම් ඒකත් වැරදි. ඒතර උත්තරේ වෙන්නේ 1 to 9 කියන එක. උත්තරේ 36ට 1. 37 පරිගණක තාක්ෂණයේ දියුණු වීමත් සමගම සිදු සදාචාරාත්මක බලපෑමක් වන්නේ. සදාචාරාත්මක හසුරු කුසලතා අවබෝධ වීම සදාචාරාත්මක බලපෑමක් නෙමෙයි. ඩිස්ක්‍රීන් කියන එක අංකිත බෙදුම කියන්නේ සදාචාරාත්මක නෙමෙයි. ඩිජිටල් ඩිවයිඩ් ඒකත් නෙමෙයි. අපද්‍රව්‍ය වේස්ට් කියන එකත් සදාචාරාත්මක නෙමෙයි. උත්තරේ ප්‍රජිරිෂම් රචනා සොරකම 37ට 3. 38 පරිශීලක අන්තර්ජාලය හා සම්බන්ධ වන අවස්ථාවේදී පරිශීලකයා අන්තර්ජාලය හා සම්බන්ධ වන අවස්ථාවේදී ඔහු නොමග යවමින් වෙනත් වෙබ් පිටු වෙත ගෙනවන ඔහු වනේ පරිශීලකයා ගෙනවන ලබන හානිකර මෘදුකාංගය වන්නේ බොට්ස් නෙමෙයි කොල්ලකරුවන්. උත්තරේ 38ට 2. කොල්ලකරුවන් එහෙම නැත්නම් හයිජැකර් කියලා කියනවා. 39 කාපල දෝනා සහ ලක්ෂණය CTS කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන එක CTS ලෙස හඳුන්වන්නේ උරහිසේ සිට අතේ ඇඟිලි දක්වා නෑ. ඒක වැරදි.
බෙල්ලේ හා මාංශපේශී එකත් වැරදි. පරිගණක හේතුවෙන් ඇතිවන දෘෂ්ටි සම්බන්ධ ගැටලු ඒකත් වැරදි. අතේ ඇඟිලි වල ඇතිවන හිරිවැටීම හා වේදනාව. උත්තරේ 39ට 4 CPS. 40. සඳුන් නිර්මාණය කළ වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීමට ඔහුට අවශ්‍ය නොවන සාධකයක් වන්නේ සඳුන් නිර්මාණය කළ. ඒතකොට මේ වෙනකොට සඳුන් වෙබ් අඩවිය නිර්මාණය කරලා ඉවරයි. නිර්මාණය කරලා ඉවර වුණාට පස්සේ එයාට ඒක මේ ප්‍රකාශ කරන්න ලොන්ච් කරන්න අවශ්‍ය වන්නේ මොනවද කියලා අහන්නේ. ඔහුට වෙබ් අඩවිය නිර්මාණය කර ගැනීම සඳහා නිර්මාණමුතු කාංගයට ඒක නිර්මාණය කරලා ඉවරයිනේ. එහෙනම් ඒක ඕනේ නැහැ. ඔහුගේ වෙබ් ලිපිනයට අදාළ IP ලිපින බවට පරිවර්තනය කිරීම සඳහා DNS සේවාදායකයක් අවශ්‍ය වෙයි. DNS සේවාදායකයක් අපිට ඕනේ නැහැ. අපි මේක හොස්ට් කරන්න කාට හරි දෙනවනේ. එහෙම ඕනේ නැහැ. ඔහුගේ වෙබ් අඩවිය උඩුගත කිරීම සඳහා මෘදුකාංගයක් අවශ්‍ය වෙයි. උඩුගත කිරීම සඳහා වෙබ් අඩවිය අපි හොස්ට් කරද්දී කාට හරි වෙබ් සර්විස් ප්‍රොවයිඩර් මේ කියන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් දෙන්න දෙපයි. එතකොට උඩුගත කරන්න සොෆ්ට්වෙයාර් එකක් ඕනේ. එම වෙබ් අඩවිය සඳහා වෙබ් සත්කාරකයක් අවශ්‍ය වෙයි. හොස්ට් කරන්න එකකුත් ඕනේ. අවශ්‍ය නොවන්නේ එක අවශ්‍යත් නැහැ දෙකත් අවශ්‍ය නැහැ ඇත්තටම. අපි හිතමු ඒකත් ඕනයි කියලා එහෙමනොත් එක. ඒතකොට මේකෙත් ඇත්තටම එක හෝ දෙක තමයි උත්තරේට ගන්න වෙන්නේ. නිවැරදිවම හරියටම උත්තරයක් මේක තෝරන්න බෑ. DNS සේවාදායකයක් ඕනේ. නමුත් මේ අපි සාමාන්‍ය ප්‍රායෝගිකව අපි වෙබ්සයිට් එකක් හදලා ලොන්ච් කරද්දී ප්‍රායෝගික කවුරු හරි වෙබ්සයිට් එකක් හදලා ලොන්ච් කරද්දී මේ අපිට මේ DNS සේවාදායක ඕනේ. ඒ ඔක්කොම වෙබ් සත්කාරකයන් ලබා දෙන ඒ අපේ සේවාදායකයයි සියල්ල සපයනවා. ඒතකොට මේකට එක හෝ හතර තමයි උත්තරේ විතර ගන්න වෙන්නේ. එhmenan බොහොම ස්තුතියි. මම බොහොම වේගෙන් ඉක්මනින් මේක කතා කරමින් ගියා. ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්, පස්සේ දාන්න පුළුවන්. හැමෝටම ජය වේවා.